Talents by Ecam Generation 24. Kandak wadai mekige mona ratterang tena takat Iri durga ataru Samskari prema Samsutane and then Madusini is the Sibala. Thank you. කෙමස් මුලින්ම ඇත්තට එපා වෙලා තිබ්බේ. ඉනෝගනික් එහෙම ෆස්ට් එකේ කරලම තිබ්බේ නැහැ. ඉතින් හොඳට කියන්න. සම්පූර්ණයෙන් කෙමිස්ට්‍රි හරියටම කරගත්ත සර්ගේ. Emotional damage. I got you, homie. Okay. I got you, homie. Talent show by Generation 20. මට විශ්වාසයි ඔයාලා හැමෝම දන්නේ නැහැ මොකද්ද මේ Generation 24 කියන්නේ මොකද්ද මේ talent show program එක කියන්නේ කියලා. ඔයාලා වැරදිලා හරි අහලා තියෙනවා නම් අමිල දසනායක කියලා සර් කෙනෙක් කියනවා. අමිල දසනායක කියන කෙමිස්ට්‍රි සර් ඕගනයිස් කරන talent show program එකක් කියන්නේ ක්ලාස් එකේ ඉන්න ළමයින්ගේ talents හින්නන්න කරන show එකක් විදිහට මේ program එක හඳුන්වන්න පුළුවන්. උදේ මේ program එකට මම සම්බන්ධ වෙන්නේ මේකේ ඩාන්සින් ක්‍රීව් එකේ ළමෙක් විදියට. ඇත්තම කිව්වොත් මේකේ ඩාන්සින් ක්‍රීව් එකට මම සම්බන්ධ වෙච්ච විදියත් දිගම දිග කතා. ඔන්න ගයිස් මම මේ වොයිස් කට් එක ගද්දි මගදින් වෙච්ච වැරදීන් අංක 1. මේ වොයිස් කට් එක ගද්දි ගයිස් මම මේක එහෙම දිගම දිග කතාවක් කියලා කිව්වට ඇත්තට මේක එහෙම දිගම දිග කතාවක් නන් නෙවෙයි. ඇත්තට මේක හරි ලස්සන පොඩි කතාවක්. පොඩි සිද්ධියක් නිසා තමයි සිද්ධියකින් තමයි මම මේකට සම්බන්ධ වෙන්නේ. ඉතින් ගයිස් ඔයාලා මගේ මිනි vlog series බල ඉන්දියන් නම් ඒ කාලේ ඔයාලට මතක ඇති ඒ අවුරුද්දේ මේ වගේ කාලයක් වෙනකොට මම ගියා Generation 23 talent show එක බලන්න. මට විශ්වාසයි ඔයගොල්ලන්ගෙන් ගොඩක් කට්ටියට මතක නැතුව ඇති. ඒ වුණාට guys ඒකට නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම තමයි guys මේ වෙද්දී මේ talent show program එකට අපි practice වෙන්න පටන් අරන් දවස් 16කට වඩා ගිහින් තියෙනවා. මේ දවස් 16 පුරාවටම ගොඩාක් දේවල් සිද්ධ වුණා. ගොඩාක් විදිහට මේ දේවල් ඔක්කොම සිද්ධ වීම පැවතුන වගේම අපේ ළමයි අතර ලොකු බොන්ඩ් එකක් ඇති වෙන්න පටන් ගත්තා. ඒ වගේම තමයි guys දැන් මම මේ වෙද්දී ඉන්නේ කොහෙද කියලා මට හරියටම පෙන්වන්න බෑ. මෙතන මං ඉන්නේ ලොකු පොඩි බිල්ඩින් එකක. මේ බිල්ඩින් එකේ තමයි guys අපි කට්ටි නැවතලා ඉඳී කියන්නේ ඩාන්සින් ක්‍රූ එකේ ළමයි ප්‍රැක්ටිස් කරන ළමයි ඉතින් කොල්ලෝ සෙට් එකට ඉඳන් නැවතලා ඉන්නේ මෙන්න මේක. අර පැත්තට රූල්ස් තියෙන්නේ අර කට්ටි ඉන්නෝඩිය ක්‍රීඩාවේ දැන් මේ උදේ නැගිටලා හෙට තමයි ෂෝ එක. අද තමයි අන්තිම දවස. ඔතකොට guys ඔකට පේනවා මෙන්න මේ පැත්තෙන් තියෙනවා අර බෑ තව ගයක් තියෙනවා. කියන්නේ මේ පාරෙන් එහා පැත්තේ තියෙනවා ගයක්. ඔන්න ඒ ගෙදර තමයි සචින් ගෙදර. සචින් සදෙනී කියන කෙනාව මම හිතනවා මතක ඇති කියලා. ගොඩක් සමහර කට්ටිය දන්නේ නැතුව ඇති.
දන්නේ නැත්නම් බලන්න සැසි බැච් පාටි vlog එක කියලා අරන් ඉන්නවා. හරිද? සැසි බැච් පාටි vlog එකේ සචින් සඳමිල්ලා ගෙදර තමයි අපි ඒකේ dance එක practice උනේ. ඔයාලට ඒක මතක ඇති. බැලුවා නම් බැලුවේ නැත්නම් ගිහිල්ලා දැම්ම බලන්න කියලා මම මතක් කරනවා. අනිත් සචින් ඊට ඇවිල්ලා ඇතුළට ගියා වන් දකින්න නැති. අපි මේ නැවතලා ඉන්න තැන සචින්ලගේ කුලියට දෙන තැනක් වගේ එකක් කියලා කිව්වොත් හරි කියලා මම හිතනවා. සචින්ව guys මම හඳුන්වලා දුන්න හොඳ dancing choreography කෙනෙක් විදියට ගිය batch party සචින් batch party vlog එකේ වන්න මතක ඇති. මම වෙනදවත් කමන්නේ නැහැ. ඉතින් guys මම මේ talent show program එකට සම්බන්ධ වෙන්නේ මේ සචින් යරා. එයා තමයි මගේ නම දාන්නේ. මුලින්ම මමයි මගේ යාළුවෙක්ගේ නමක් දානවා, නම් දෙක දානවා සචින්. ඊට පස්සේ මගේ යාළුවා එකට එන්න බෑ කියන. ඊට පස්සේ මම තව යාළුවෙක්ට කතා කරනවා. ඊට පස්සේ ඒ යාළුවා මාත් එක්ක එනවා. ඊට පස්සේ ඒ යාළුවා මගින් නවතිනවා. ඇත්තම කිව්වොත් මගින් කිව්වට එක දවසයි කිව්වා ආවේ. උඩ වැඩත් එක්ක නැවතුණා. ඊට පස්සේ ඊකට මම තනියෙන් එන්න ගත්තා වැඩේට. ඊට පස්සේ මෙතන කට්ටිය ඔක්කොම සෙට් වුණා. ඉතින් කට්ටියකින් මම දැනගෙන ඉතින් කයින් සචින්ව විතරයි. ඇත්තම කිව්වොත් dancing preview ඔක්කොම 30කට ආසන්න සංඛ්‍යාවක් ඉන්නවා. 30කට වැඩි ගානක් මම හිතුවා කවුන්ට් එක මතක නැහැ. 30කට වැඩි ගානක් ඉන්නවා. මේ ඔක්කොගම අතරින් පට්ට බොණ්ඩයක් ඇතිලා තියෙනවා මේ වෙලේ. කියන්නේ අර කට්ටිය එකට ඉද්දී ඒගොල්ලගේ කියන්නේ guys මිනිස්සුන්ගේ හදවත් පිරිසුදු වෙන තරමට යෝ විදිහට මිනිස්සු අතර සම්බන්ධකම් නිර්මාණය වෙන විදිය හරියට පුදුමයි. ඔන්න guys අපි දැන් යන්නේ අතලට බලන්න කොල්ලෝටික තමයි ක්ලාස් කියන ගමන් ඉන්නේ හෂා. හෂා ඉන්නේ හම්බන්තොට ඉන්න. දකුණේ රටේ. දකුණු රටේ. ඒ වගේම මොනේ බෙස් නැට්ටුවේ ඔය දෙකක් ඉතින් අද නෑ හෙට රූම් එක වෙන්න යන්නේ. අපි දවස් ගානක් ප්‍රැක්ටිස් කරලා වහන්සේලා ඉන්නේ. සල්ලි කාලේ ඔක්කොම ඉරන් කරලා. අපි දෙයට බලමු වැඩේනේ. ඒක රහයි. ඉතරයි thank you. ඒක බෝදා උදේ. එහෙම කියා. මෙයා තමයි මම හැමෝටම කියන්නේ. හරිද? හැමෝම මගේ කැමරාත් එක මම දාන්න ඕනේ. යාම කියනවා කැමරා ආයි කියලා. අපි යන් guys ඇතුළට තව කට්ටිය ඉන්නවා. මොකේ තාම කොහෙද ගමන් ඉන්නේ. යා තමයි guys ඔසන්ද ඉන්නේ. Hi guys. Hi. යාගේ ඊළඟ guys YouTube channel එක විකුම් days කියලා. ඒ වගේම ගම්පහ පැත්තෙන් තමයි මේකට චොල්දලා ඉන්නේ. මම පාන දෙවි දන්නේ නැති. guys සුපිරියක් තියෙනවා මේ පාර 27 29. ඉතින් කට්ටියම හොඳ වලොග් එක බලන්න පුළුවන් මේ පාර. අම්මට guys අපි සලීව ඇඟවලින් ආවා. මොනවාද සලීව? ඔය ගම්පහ. අය බ්‍රෝ මං ගම්පා. මම ගම්පහ මෙයාට තමයි බිස්නස් එකේ. එහෙම කරන්නේ නෑ ඉතින්. Nah, Miriam kobe. Bener. මම මීරියව. තව එක්කෙනෙක් ඉන්න කොල්ලොන්ගෙන් නෑ තව දෙන්නෙක් ඉන්න කොල්ලොන්ගෙන් එක්කෙනෙක් මහියන්ගේ අනිත් එක්කෙනා පොළොන්නරුවේ අයන්ගේ එක්කෙනාවත් අපිට හම්බේ ආව මෙතන නෑ යාව හම්බෙන්නේ ප්‍රැක්ටිස් කරන තැනට ගියාට පස්සේ අපිට තව ටිකකින් කවුද සචින්ලා ගෙදරට ගිහිල්ලා අපේ පොළොන්නරුවේ යාළුවා එයාත් කවදාවත් මම පෙන්නන්නම්. ඉතින් guys අපේ දවස් 15 16කට වඩා වැඩි සංඛ්‍යාවක් අපි මේ කට්ටියත් එක්ක ගත කරා. ඒ දවස් ඔක්කොම දැන් හෙටින් ඉවර වෙන්න වගේ සීන් එකක් තමයි තියෙන්නේ. මොකද කිව්වොත් හෙට කියලා කියන්නේ මේ ෂෝ එක තියෙන දවස. ඔන්න එහෙනම් guys අපි දැන් හෙට කන්න සචින්ලා ගෙදරට ආවා. මම නම් බාල් පිළිමාරුවේ රටක් නෙමෙයි ඔන්න guys මේ ඉන්නේ මනෝජ් අයියා. මෙයා තමයි අපේ ටීම් එකේ පොළොන්නරුවෙන් සෙට් වෙච්ච ඩයල් එක. මම දාතින් බලපෑත්තේ අයි. ගන්නේ. නේ. අන්න. Itu bomba.
සැසි බැච් පාටිකට මංගහපු බ්ලොග් එක ඕගොල්ලෝ බැලුවා නම් මං කලිනුත් කිව්වා ඒකෙත් සචින ඉන්දියා කියලා. ඒක මේ සචින්ලා ගෙදර තමයි ප්‍රැක්ටිසස් කරේ. ඒ ප්‍රැක්ටිස් වලට ආපු එක දවසක සචිනී හදලා දෙනවා තේකක්. ඒ තේක ගැන මම පොඩි රිවිව් එකක් දෙනවා ඒ vlog එකේදී. ඔයගොල්ලෝ ඒ vlog එක බැලුවා නම් ඒක අනිවාර්යෙන් මතක ඇති. ඒ තේකේ රහ ගැන මම පොඩි විස්තරයක් කළා. ඒ වගේම මොන අද තමයි මම ෆස්ට් ටයිම් සචින්ලා ගෙදරින් කැම වෙලා කෑවේ. ඔන්න දැන් මං හදන්නේ කැම ගැන පොඩි රිවිව් එකක් දෙන්න. ඇත්තටම guys කැම වල රහ ඇත්තටම ඒවල තියෙනවා මට කියන්න තරම් රහක් එතන තියෙනවා. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ පරිප්පු හොද්දී නම් තෙල් දාලා හදලා තිබ්බේ පරිප්පුව මට ඇත්තටම තාම මතකයි. පරිප්පුව තෙල් දාලා හදලා තිබ්බේ හරිම රහයි. ඒ වගේම බත් එකද බත් එක ඉතින් විශේෂ රහක් නෑ. අනිත් ව්‍යංජන වල තිබ්බේවා ඒ ගෙදර මිනිස්සු අපි ළමයි නැවත තිබ්බ දවස්වලට මහන්සිලා අපිට කෑම හදලා දුන්නා. ඒ කෑම වල හැම දවසකම වගේ හැමදාම එක වගේ රහක් තිබ්බා. හරිම ඒ කියන්නේ ඒවල ඇත්තටම රහක් තිබ්බා. ඔයගොල්ලෝ හිතන්න මම මේ බොරුවට කියන්නේ කියලා බොරුවට නෙමෙයි ඇත්තටම රහක් තිබ්බා. ඒ පැත්තේ ආච්චි කියන්නේ සුදු අම්මා කියලා. ඒ පැත්තේ ආච්චි සුදු අම්මා කියන්නේ. සුදු අම්මියා. අපි සුදේට කාපු ගාම ඊට පස්සේ ප්‍රැක්ටිස් කරන තැනට යන්න බස් එකේ නැගින්න පාරට ආවා. ගයිස් ආදින බස් එක අපේ බස් එක කොයිද හොල්ට් එක? හොල්ට් එක නම් අපි යනවා නවත්තන්න. අපි යනවා හන්දේ දුවනෝනේ ඔක්කොම කොට. මෙයා තමයි guys සචින්. සැසි බැච් පාටි vlog එක බැලුවා නම් අනිවාර්යයෙන්ම මෙයාව කලින් දැකලා ඇති. ඒ vlog එකත් guys මෙයයි මායි crossover එකක් කරන. මේ vlog එකත් සචින් මමයි crossover එකක් විතර තමයි කරන්නේ. සචින් සරේ vlogs right. ඉතින් guys මෙන්න මෙයා තමයි main reason එක මම මේ සම්පූර්ණ event එකේ member කෙනෙක් වෙන්න. අපේ ෂෝ එක ඉවරලා කරඬු ගෙනියන්න. ෂෝත් එක යප්පෝ. ඔව්. මේ කෙට්ටු වෙලාම තියෙන කරඬු ගෙනියන්න. යෝ ඒ මුගේ කැඩෙත් තියෙන අපේ නැති බලන්න. මේ බාලදක්ෂෙක් යන අපිත් එක්ක. අපිට ඒ බාලදක්ෂෙක්. ඔන්න guys අපි ඩාන්සින් ප්‍රැක්ටිසස් කරපු තැනට ආවා. මේ තැන guys රාජගිරියේදී ප්ලේස් එකක්. මේක සර්ට අයිති ඉඩමක සර්ගේ මොකක් හරි කන්ස්ට්‍රක්ෂන් එකක් යන ප්ලේස් එකක් විදිහට තමයි අපි දන්නේ. සහ අපි දවස් 18ක් 16ක් විතර ඔක්කොම ප්‍රැක්ටිසස් කරා. ඒකේ මුල් දවස් දෙක විතරක් රොටරි හෝල් වල තමයි ප්‍රැක්ටිසස් කරේ. ඔය ඊට පස්සේ හැම දවසකම වගේ ප්‍රැක්ටිසස් කරේ මෙතන. අපි ඩාන්සින් ඇක්ට්ස් ඔක්කොම වගේ කොරියෝග්‍රාෆ් කරපු කොරියෝග්‍රාෆර් හඳුන්වලා දෙන්න කලින් මම ඔයගොල්ලන්ට හඳුන්වලා දෙන්නම් අපේ කොරියෝග්‍රාෆර් එක ආපු එයාගේම යාළුවෝ දෙන්නෙක් එහෙම නැත්නම් සහෝදරයෝ දෙන්නෙක් කියලා අපිට හඳුන්වලා දීපු සශික සර්වයි සුපුන් සර්වයි. මුල් දවස්වල guys මෙතන ෆැසිලිටිස් එච්චර හොඳට තිබ්බේ නැහැ. කියන්නේ වොෂ්රූම්ස් පවා එච්චර හොඳටම තිබ්බේ නැහැ. කන්ස්ට්‍රක්ෂන් ගොඩාක් යන අතරමැදි තමයි එහෙම තමයි එතන අර සිටුේෂන් එක කියලා තිබ්බේ. හැබැයි ඊට පස්සේ හැම දවසකදීම ඉඳන් එතන ෆැසිලිටිස් වොෂ්රූම් වල පවා අත හොදන සිංක් එකේ පවා ඔක්කොම හරි ලස්සනට අමිල සර්ම හදලා දුන්නා. ඒ වගේම අමිල දසනක අපි ප්‍රැක්ටිස් කරද්දී ඇවිල්ලා අපි හොඳට කරනවද අපි හොඳින් ඉන්නවද කියලා හොඳට බැලුවා. අපිට තියෙන ප්‍රශ්න ගැන ඇහුවා. ඒ හොඳ කමියුනිකේෂන් එකක් එක්ක මේ වැඩේ සිද්ධ වුණා. වගේම ඔයාලට පේනවා ඇති අපි ඩාන්සින් ළමයි ප්‍රැක්ටිස් කරපු තැනම එහා පැත්තේ තමයි ආර්ට් ඇන්ඩ් ක්‍රාෆ්ට්ස් කට්ටිය. ඒ කියන්නේ මේ ස්ටෝල් එක දාපු ළමයිනුත් ඒගොල්ලන්ගේ වැඩ ටික කරගත්තා. එයාලගේ බඩු ටික ලෑස්ති කරගත්තා. ඒ වගේම මෙතන ඇනවුන්සින් කරන ළමයි ඒ අනිත් හැම ළමයෙක්ම වගේ අන්තිම දවස් වගේ වෙද්දී රිහර්සල්ස් වලට ඇවිල්ලා ඉන්නවා.
ඔයාලට පේනවාද අපේ කෙල්ලෝ සෙට් එකක් දැන් අතේ මේන්දි ගාගෙන හෙට දින පූජා ඩාන්ස් එකට රෙඩි වෙනවා. කවුරුද සුදු කරන්න බැරි මේ ළමයි? අත පෙන්න. ගයිස් ඔන්න මේ ඉන්නේ ටැලන්ට් ෂෝ එකේ ඩාන්සින් කොරියෝග්‍රාෆර් දිල්ෂාන් ප්‍රමෝද්. ඔයාලට ඇත්තම කියන්න මගේ යාළුවා කතා කරලා මම මේ ෂෝ එකට ජොයින් වුණාට ඇත්තම කිව්වොත් මම මේ ප්‍රැක්ටිස් ඇවිල්ලා දවස් 2-3කින් වගේ මේ සීනෙන් කැපෙන්න හිතන් ඉඳී. මං හිතන් ඉඳියේ නෑ මේකේ අවසානයක් වෙනකන් ඉන්න මේකේ ස්ටේජ් එකේ පර්ෆෝම් කරන්න. ඒක මගේ ඔළුවේ තිබ්බ දෙයක් නෙවෙයි. ඒක මගේ ප්ලෑන්ස් වල තිබ්බ දෙයක් නෙවෙයි. හැබැයි මේකේ ට්‍රේනින් වලට ආවට පස්සේ ප්‍රැක්ටිස් වලට ආවට පස්සේ මේ දිල්ෂාන් අයියා අපිට ට්‍රේන් කරපු විදිය ඒ ප්‍රැක්ටිසස් කරපු විදියට සහ ඒ අයියාගේ මේ ඉගන්වන විදියට අර ඩාන්සින් කියන එක ළමයින්ට දෙන්න හදන විදිහට සහ අපි මං අර කලින් කිව්වා වගේම මේ ඩාන්සින් ක්‍රිව් එකේ ළමයි අතර ඇතිවෙච්ච බොන්ඩ් එක නිසාම මම නවතින්න තීරණය කරනවා වගේම අපේ කොරියෝග්‍රාෆර්ගේ මම දැක්ක එක විශේෂ කාරණාවක් තියෙනවා. තමයි එයා ගන්න ළමයි හැමෝම ගැන අවධානය ගාව තියෙන. ඒ කියන්නේ හැමෝම කරන විදිය අඩිය තියෙන විදිය අඩි පාගන විදිය ගැන එයා හැමතිස්සෙම අවධානයෙන් ඉන්නේ. ඉතින් ඔන්න ඕකත් මම දෙකටම මේ ඩාන්ස් ක්‍රිව් එකේ ඉන්න හේතුවක් වුණා. ඒ වගේම මං හිතනවා අපේ කොරියෝග්‍රාෆර්ගේ ටැලන්ට් එක ගැන මම මොකද කියන්න ඕනේ නෑ කියලා. මොකද ටැලන්ට් ෂෝ එක ඔයගොල්ලෝ ලයිව් හරි බැලුවා නම් අනිවාර්යයෙන් ඩාන්ස් ඇක්ට් එක ඕගොල්ලන්ටම හිතා ගන්න පුළුවන් ඇති අපේ දිල්ෂාන් ප්‍රමෝද් කියන කොරියෝග්‍රාෆර්ගේ ටැලන්ට් එක ගැන. ගයිස් මේන් උත්තරාක්කා. ඊට පස්සේ උතන පිටිම පස්සේ ඉන්නේ නවෝදනංගි. ඊට පස්සේ ඊට ඉස්සරහ ඉන්න හිරුකිනංගි. ඒ වගේම අනිත් පැත්තේ ඉන්න අනුත්මා. ඒ වගේම ওই පැත්තෙන් බිල වගේ ඉන්නේ ශකිනි. නූරි ඔයා මොනවද ජීවිතේ ගැන Facebook page එක නම නූරි සුවඳහාදු. නූරි සුවඳහාදු Facebook page එක ඕන තමයි මේ කවි කාර්යයක්. යන්නේ හරි මගේ හොඳම යාළුවෙක්. හරි හොඳ ළමයෙක් මෙයා. මෙයා බක්වි මෙයා බක්වි මලක්. එයාගේ හොඳම යාළුවා අනුත්තරානේ. අනුත්මා.
ගයිස් මම මෙයාගෙන ස්පෙෂලි කියන්න ඕනේ මෙයා තමයි මගේ පාර්ට්නර්. එයාගේ නම දිනිත් මී. එන්නේ ගාල්ලේ බැද්දේ ගම ඉඳන්. අක්කට මුලින්ම සර්ව හම්බුනේ මොන අවුරුද්දේද? ඉනවස් කරද්දී. 2022. 2022. ඊට පස්සේ ආයිත් එක්සෑම් ලිව්වා. එහෙමද? ඔතකොට ෆස්ට් ඉයර් එකේ ඊට පස්සේ ඉයර් එකේ කොහොමද එක්ස්පීරියන්ස් එක සර් එක? කෙමිස්ට්‍රි. ජයි බ්‍රෝ. පනවනේ. කපන. ඔය කපන කොට දානන්. අපල ගොඩල එවට ඕනේ ටික කියන්නේ සර් අතරම හොඳයි. සර් කෙමිස්ට්‍රි කොට දාලා තියෙන සර් එක. සර්ගේ කෙටික් තමයි එකටින් හොඳට කියලා දුන්නා නේද? අපේ ගයිස් මේ ටැලන්ට් ෂෝ ප්‍රෝග්‍රෑම් එකේ මේන් ඩාන්ස් ඉවෙන්ට් තුනක් තියෙනවා. පළවෙනි එක ඕපනින් එක, ඊට පස්සේ කලු කුමාර ඇක්ට් එක, ඊට පස්සේ තියෙන්නේ බොලිවුඩ් එක. කලු කුමාර ඇක්ට් එකේ කලු කුමාර කියන එක තමයි මේ ඉන්නේ යම් හිමරන්සි බොහොම යුනික් නේම් එකක්. ඔයගොල්ලෝ කලින් මේ නම අහලා නැතුව ඇති හිමරන්සි කියන නම. එයා සෙන්ට් පෝල්ස් එකේ කොන බැච් එකේ 24 අමිල දසනායක සර් හික්කම් කියන බ්‍රෑන්ඩ් නේම් එක ගැන වඩා මොන වගේ හිමත් තියෙන හට් එක? සර් මම ඇත්තටම හොඳයි. සර් නිසා තමයි කෙමිස්ට්‍රි හොඳට කරගෙන ගියේ. අපේ හින්දි තාගෙන ඉන්නේ එකත් පෙන්වන්න බලන්න පොඩ්ඩක්. අතර ගයිස් මේ ඉන්නේ තිස්සරාවේ අක්කා මෙයා පොළොන්නරු ඉඳන් ආවේ. පොළොන්නරු කොහෙද? පොළොන්නරුවේ මම පොළොන්නරු ඉඳන් ආවා කියලා කිය. අනේ පිස්සුද හරි. පොළොන්නරුවේ ඉඳලා. Hi. What are they? Guys, मैं समिति अक्का මෙතන guys රසකතා ගොඩාක් සිද්ධ වුණා, ගොඩාක් දේවල් සිද්ධ වුණා. මට විශේෂයෙන් මේන් අක්කල සෙට් වුණා. ඒගොල්ලෝ මට නම අත්සාරු ගෙනාවා, සමහරක් කට්ටිය ලොලිපොප් ගෙනාවා, සමහරක් කට්ටිය චොක්ලට් ගෙනාවා. මෙයා තමයි ලොලිපොප් චොක්ලට් ගෙනාවේ. සමින්දි මෙයා ෆ්‍රී ස්ටයිල් නටනවා, හොඳ ඩාන්ස් කෙනෙක්. මම පේන්න යන්න දන්න විදිය. අර ප්‍රශ්නයි. guys කතා මෙලියයි. එයාට ලැජ්ජාලු මුණ පෙන්නන්න බෑ. තරහා ගිහිල්ලා ඉන්නේ යාට. එයා ඇග්‍රි බර්ඩ් කෙනෙක් වගේ. මේ අහිංසක තමයි ගයිස් මම මිදි ගෙනාවේ. මේ තියන්නේ යාමට අද අන්තිම දවසේ ගෙනාව මිදි සෙට් එක. මම ඒකත් කට්ටි ප්‍රැක්ටිස් කර ඉද්දි හොරෙන් ෂේප් එක කන්න ගත්තා. අහිංසකවත් දන්නේ නෑ මම ගත්තා කියලා කන්න. guys ඔන්න දැන් අපි ප්‍රැක්ටිස් කරලා ඉවර වෙලා දැන් තමයි කන්න හදන දවල්ට කට්ටිය ඔක්කොම එකට කනවා. අර පැත්තේ භාගයක් කෙල්ලෝ කනවා, තනින් තන ඊට පස්සේ කොල්ලෝ කනවා. මේ සාසිරි පිටියයි ලෝකේ කරන ගමන් ආල කට්ටිය ඔක්කොම කනවා.
guys finally dancing crew එකේ ළමයි ඔක්කොම බලාගෙන ඉඳපු අවස්ථාව අපේ costumes එන්නේ කොයි වෙලාවෙ කියලා තමයි හැමෝම බල ඉඳියේ අන්තිමටම finally අපේ costumes ඔක්කොම අපිට බලා ගන්න chance එක හම්බුණා. ඉතින් මේ වල පේනද මේ white dress එක ඒක තමයි අපේ පූජා dance එක. ඒ කියන්නේ opening act එකේ dress එක. ඊට පස්සේ තව මං කළු පාට ඇඳුම් වගේ පෙන්නුවා. ඒක තමයි කළුවර act එකේ අපිට හම්බෙච්ච කොල්ලොන්ට හම්බෙච්ච costume එක. ඒ වගේම තමයි guys ඔයගොල්ලෝ බැලුවා නම් talent show එක live හරි ඔයගොල්ලෝ දකින්න opening act එකේ අර අන්තිමටම අන්තිම කෑල්ලේදී කෙනෙක් වගේ මිනිස්සෙක් ඇවිල්ලා එතන නටන කුමාරිකාවකට මල් මාලේ දාලා විවාහ කරගන්න සීන් එකක්. ඉතින් ඔයගොල්ලෝ තාමත් දන්නේ නැත්නම් ඒ රජතුමාට ඉන්දියේ කවුද කියලා දැනගන්න ඉන්නේ මම. ඒ වගේම ඔන්න මේ වෙලාවේදී තමයි මට මගේ රජ ඇඳුමත් හම්බුනේ. කාර්යණියාගේ කුණු නම් ගන්න එපා ඈ. පරිස්සම් කරන්න. සෙකන්ඩ් පිටෝන් එකේ විදිහටම දෙන්න. මේ තියන්නේ ඒ ඇඳුම. ඔන්න guys එහෙනම් අපේ අන්තිම ප්‍රැක්ටිස් day එකත් ඉවරයි. දැන් තියෙන්නේ රිහර්සල්. අද රෑ 12 වෙනකන් රිහර්සල් තියෙනවා. දැන් වෙලාව හවස 3 මාට විතර ඇති. අපි මේ ප්‍රැක්ටිස් කරන තැන දවස් 16කට වඩා හිඳියා. ඒ දවස් 16න් පස්සේ අපි දැන් යනවා විහාර මහා දේවී ඕපන් එයා තියටර් එකට. ඒ කියන්නේ අපේ ඉවෙන්ට් එක තියෙන තැනට අපි යන්න බස් එකක් ඇවිල්ලා දිනවා. බස් එකේ ඇඳුම් ටිකක් පට වෙන අපේ ඇඳුම් ඔක්කොමත් හම්බුණා. ඔයගොල්ලෝ දකින්න ඇති. ඒ ටිකත් ඔක්කොම දාගෙන තමයි අපි ඉවෙන්ට් එක තියෙන තැනට යන්නේ. ඉතින් guys අපි දැන් යනවා විහාර මහදේවී ඕපන් එයා තියටර් එකට. දවස් 16කට වඩා අපි එක දිගට ප්‍රැක්ටිස් වුණා. හෙට තමයි තියෙන්නේ අපේ ෂෝ එක. ECAM Generation 24 talent show by අමිත් පුස්සල නව පොඩ්ඩක් පැටලුණා කවන්නේ. අමිත් පුස්සල නෙවෙයි අමිල දසනායක නෑ. අමිල දසනායක. sorry sir නව පොඩ්ඩක් පැටලුණා. අපි දැන් යන්නේ මේ බස් එකේ. ඔව් මේ බස් එකේ. පොතේ තියාගෙන. Hi. Mali tiket kan? Hi. Hi. Welcome days. Welcome days. Guys, we are yang nahan. අනේ මම ඔක්කොම ඉන්නවද? ඔක්කොම නැගලාද? අර බස් එක ගන්න. 24ක් ඉන්න ඕනේ. ගණන් කරන්නේ මොකද? 3 දෙකයි. හරි ගන්න. මේ ඉස්සරහින් ගණන් කරන් එන්නකො ළමයි. මොනවද හරින් කරන්නේ ඔක පැත්තකට මේ බස් එකේ guys අපි විහාර මහදේවීකට ගියපු ඒ ටික දුරට අපි කට්ටියම සින්දු දාගෙන full ආතල් එකේ හෙන්න happening scene එකේ ගියේ. ඒ experience එක guys හරියටම නිකන් අර ඉස්කෝලෙන් trip එකක් ගිහින් හවස ගෙදර එද්දි බස් එකේ අපි අර light දාගෙන සින්දු හයියෙන් දාගෙන හැමෝම නැගිටගෙන එන්න පිස්සුවක් කෙලින් යන්නේ ඒ වගේම තමයි. Sorry,
ෆස්ට් ස්ටේජ් රියසල්ස් වලට යද්දී guys එන ආතල් වැඩක් වුණා. ඒ තමයි අපේ අපි ගිය බස් එකේ එහෙම මගින් සෙට් වුණා ඩ්‍රාමා ළමයි, ඇනවුන්සින් කරන ළමයි, ආර්ට් ඇන්ඩ් ක්‍රාෆ්ට් ස්ටෝල් කරපු ළමයි ඒ කට්ටියත් බස් එකට නැග්ගා. ඒතකොට එයාලා ඉඳි ඉස්සරහා අපි ඩාන්සින් ක්‍රව් එකෙම ඉඳි පිටිපස්සේ. ඒතකොට ඒගොල්ලෝයි අපි අතරේ පට්ට ෆයිට් එකක් ආවා. කෙලින් එක ඩාන්සින් මියුසික් ෆයිට් එකක් කිව්වොත් හරි. ඊට පස්සේ අපි අපේ ෆස්ට් ස්ටේජ් රිහර්සල්ස් වලට විහාර මහදේවී ඕපන් එයා තියටර් එකට ආවා. ෆයිනලි අපි ආවා අපේ ඉවෙන්ට් එක තියෙන තැනට විහාර මහදේවී ඕපන් එයා තියටර් එකට. මේ පාක් එක නම් ඔයගොල්ලෝ කොළඹ ඇවිල්ලා තියෙනවා අනිවාර්යයෙන්ම දැකලා ඇති. අනිවාර්යයෙන්ම ඇවිල්ලා ඇති. අපි දැන් ඇවිල්ලා ඉන්නවා. හායි. දැන් තව බයි කීපෙන් අපි ආයි රිහර්සල් පටන් ගන්නවා. ඒ වගේම අද බෑක් කීපෙන් අපි ඉන්නවා. 10 වරකම් ඉන්නවා. ඒ වගේම අපේ හෙට ඉවෙන්ට් එක තියෙනවා. ඉන්න පොඩ්ඩක් බයි කියන්න මේකට. තුමාරලා ඉන්නවා. ඒ වගේම අපේ තුමාරා අපි මුල් දවසට යද්දී මෙතන ගෙදර. මේ රවි මගේ යාළුවෙක් ලාගේ පාර්ට්නර් විතර බොලිවුඩ් එකේ නටන්න මෙන්න මෙයා තමයි රවි. දානවා. ලොක්කියා පටන් ගත්ත කරා. ඔන්න ගයිස් දැන් තමයි ෆස්ට් ටයිම් විහාර මහදේවී ඕපන් එයා තියටර් එකට ආවේ. මේ තියෙන්නේ තියටර් එක. ගයිස් අපි මෙතනට යද්දිත් අමිලස මෙතනට ඇවිල්ලා ඉඳී එයායි ක්‍රිව් එකත් එක්ක. ඊට පස්සේ ගයිස් අපි අපේ රිහර්සල්ස් පටන් ගත්තා. රිහර්සල්ස් එක දිගට ගියා රෑ වෙනකන්. අපිට ඩිනර් එකත් දුන්නා එදා. ගැට ගහ විදියද? නෑ. තියෙන විදිය. මෙයා අවුනන කතා කරා. මේක අල්ලපන්. අල්ලපන් ඔය. හරිනේ යාර. අරනරල් ගියාතේ කතා. මං ඉස්සුවා දිනෝනේ ඔය අල්ල විතරක් තියගෙන සක්සස්ෆුල්. බොරුවනේ. මේ මාරි සිතාන්න එපා. හරි. දැන් අර පැත්තේගෙන කට්ටිය යන්න අපි අර ට්‍රැක් එක දාගත්තද හෂාන්? ට්‍රැක් එක දැම්මද? සරිමගේ රොටනාවේ. විකුම්ස්. අමාතු ඉන්න අපිට පේනවා උතන කවරවතන. ඔන්න ගයිස් අපි දෙපාරක් මේ ස්ටේජ් රිහර්සල්ස් උත් කරලා රිහර්සල්ස් දැන් සම්පූර්ණයෙන් ඉවරයි. දැන් ඉතින් තියෙන්නේ හෙට කෙලින්ම ඉවෙන්ට් එක. එහෙනම් ගයිස් අද දවසට රිහර්සල්ස් දැන් ඔක්කොම ඉවරයි. සංදීප ඵලයන් අහකට.
ගයිස් ඔන්න අද තමයි 29 අපේ ෂෝ එක තියෙන දවස. ඉතින් ගයිස් ඔන්න අද තමයි අපි ඉවෙන්ට් එක තියෙන්නේ. දැන් කට්ටිය ලෑස්තිලා ඉවරයි. මෙතෙන්ට තව කට්ටියක් එනකන් අපි බලාගෙන ඉන්නවා. එතසයි පික්නික් එකෙන් වෑන් එකක් දාගෙන යන්න හිතන් ඉන්නේ කෙලින්ම විහාර මහදේවි ඕපන් එයාර් තියටර් එකට. ගයිස් මම මුලින් කිව්වා අපේ මහියංගනින් ආපු තව කොල්ලෙක් ගැන. මේ තමයි ඌ අරණ. නෑ මේක බලන්න. ගයිස් ඔන්න අද තමයි අද ටැලන්ට් ෂෝ එක තියෙන්නේ. අපි හැම දැන් යන්න රෙඩි වෙලා ඉන්නේ නෙළුම් පුපුණට. විහාර මහදේවි ඕපන් එයාර් තියටර් එකට. ඉතින් උඹලා ලෑස්තිද? ready boys. I'm excited. ඔන්න ගයිස් එහෙනම් ඩාන්සින් ක්‍රිව් එක විහාර මහදේවි පාර්කයට ආවා. එකතු කරගෙන ඉන්න ඕනේ නෑ නේද? ඊනගි මෙයා තමයි අපේ සෙට් එකේ බාලමෙක් කෙනා. ඔය යාගේ පිටිපස්සෙන් ඉන්නේ ආදී. එයා චූඩියට පෙවුනට එයා නම් අපේ. පස්සේ එකතු කරලා දෙන්න 5000ක් ගන්න. සිරාවටම කියන මයිත් කාඩ් එක තියෙන්නේ. ඔන්න ගයිස් එහෙනම් ෆයිනලි අද තමයි කොන්සර්ට් එක තියෙන්නේ. අපි දැන් ඉවෙන්ට් එකෙන් දැන් ඇවිල්ලා ඉන්නේ. බඩු ටික තාම අරගෙන යන ගමන් ඔව් අපි දැන් ටිකක් පරක් වෙලා තියෙන්නේ. මේ ඉවෙන්ට් එකට ගයිස් ඔක්කොම කට්ටිය 2000කට ආසන්න ගාණක් එනවා කියලා තමයි කියන්නේ. අමිල දසනායක සර්ව ඔයගොල්ලෝ දන්නවා නම් ඔයගොල්ලෝ දන්නවා ඇති ලංකාව වටේම සර්ට ඉන්නවා ළමයි. ඒ ළමයි ගොඩක් දැන් ලංකාව වටෙම අද මෙතෙන්ට එනවා කියලා අපිට කිව්වා සහ අපි දන්නවනේ. අපි දන්නවා. අපේ ඩාන්සින් ක්‍රිව් එකේ ඉන්න ඒ වගේ ළමයි ගොඩක් මෙන්න මෙතන ලොකු තියෙනවා කානුවක් මම දැන් ඒ කානුව තරණය කරන්න හදන්නේ. එක්කම ඔයාලත් එක්ක මම මේ කානුව දැන් තරණය කරනවා මෙන්න මේ ආකාරයෙන්. ගයිස් ඔන්න මේ තියෙන්නේ විහාර මහදේවි ඕපන් එයාර් තියටර් එකේ ඩ්‍රෙසිං රූම් එක. ඔයාලා කවදාරි ආසාවෙන් ඉඳියා නම් විහාර මහදේවි ඕපන් තියටර් එකේ බෑක් ස්ටේජ් තියෙන ඩ්‍රෙසිං රූම්ස් බලන්න ඔන්න ඔයාලට දැන් ඒකට chance එක හම්බෙලා තියෙනවා. ගයිස් අපි මෙතනට යද්දි උදේ 9 පහු වෙලා. ඔයගොල්ලෝ දන්නවා ටැලන්ට් ෂෝ ප්‍රෝග්‍රෑම් එකේ උදේ තියෙන ඕපන් මයික් සෙෂන්. මේ ඕපන් මයික් සෙෂන් එකේ ඕන කෙනෙක්ට ඇවිල්ලා පර්ෆෝම් කරන්න පුළුවන්. ඕපන්ලි තමන්ගේ ටැලන්ට්ස් පෙන්වන්න පුළුවන් ස්ටේජ් එකක් අමිල දසනායක සර් හදලා තියෙනවා. ඉතින් අපි යද්දී මේ ස්ටේජ් එක නැත්තම් මේ ඉවෙන්ට් එක කියන්නේ ඕපන් මයික් සෙෂන් එක පටන් ගන්න ඔක්කොම වැඩ සූදානම් කරලා තිබ්බේ. අපේ කට්ටියගෙන් හෂානුයි ඒ වගේම දිරිත්මියා කියලා කියන්නේ මගේ පාර්ට්නර් ඔයගොල්ලන්ට මතක ඇති. ඒ දෙන්නගේ පර්ෆෝමන්ස් එකකින් ඕපන් මයික් සෙෂන් එක පටන් ගත්තා. මයික් සෙෂන් එක අපි මේ වෙනකන් අවුරුදු වල ඇත්තටම අපි තමයි අර ඕගනයිස් කරන නම් මනම් වැඩ ටික මූලික වශයෙන් කරේ මේ අවුරුද්ද තමයි අපි මුලින්ම මේ ළමයින්ටම තනියෙන්ම කරගෙන යන්න කියලා මේ වැඩේ දුන්නේ. අපි මේ වෙනකන් අවුරුදු දෙකක් මේක කරලා දෙනවා. අපි වෙනකන් අවුරුදු දෙකක් කරනවා. ගයිස් අපේ ඩාන්සින් ක්‍රූ එකේ ළමයින්ගෙන් ඕපන් මයික් සෙෂන් එකට ඩාන්සින් ඇක්ට්ස් 3ක් තිබ්බා. එකෙන් එකක් ඔයගොල්ලෝ දැන්ටම දැක්ක හෂාන් ගෙයි දිනිත්නි අක්කගේ ඇක්ට් එක. ඒ වගේම අපේ අරණගෙයි තව ගර්ල්ස්ලා කීප දෙනෙක්ගෙයි ගෲප් ඇක්ට් එකක් ගියා
ගියා මහිරුගේ සෝන් එකකට. මේ තියෙන ඉතින් guys ඒ ඇක්ට් එක. ඒ වගේම ඔන්න තියෙනවා මගේ ඇක්ට් එක. මම මේක කරේ අමාශාක්කත් එක්ක අපි දෙන්න දවසක් වගේ පොඩි කාලෙකින් හදාගත්ත පොඩි ඩාන්සින් ඇක්ට් එකක්. guys මේ ඇක්ට්ස් දෙකම මට ප්ලේ කරලා vlog එකේ දාන්න බෑ. මොකද copyright issues එක්ක YouTube වල තියෙන මේ දෙකම අපේ Facebook pages නෙවෙයි අපේ profiles වල. ඒ කියන්නේ අරණගේ Facebook profile එකේ ඊට පස්සේ මගේ Facebook profile එකේ නේ ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන්. මේ open mic session එක guys උදේ 10 විතර ඉඳන් හවස 3:00 විතර වෙනකන් එක දිගට තිබ්බා. ගොඩාක් ළමයි perform කරා. ගොඩාක් පැති වලින් ආපු ගොඩාක් district වලින් ආපු ළමයි ඈත දුර පළාත් වලින් ඉඳන් ආපු ළමයි පවා මේ stage එකේ perform කළා. ඒ වගේම ෆොටෝ බූත් එකක් හදලා තිබ්බා generation 24 කියන මාක් එකත් එක්ක අමිලස එක ෆොටෝ ගහන්න. මෙවන්න පේනවා ඇති ළමයි ඔක්කොම සර්ට් එක ෆොටෝස් ගහනවා. ඒ වගේම guys මෙතනදීම මේ ෆොටෝස් print කරලා දෙන්න ඒ ටෙක්නොලොජි එක හදලා දීලා තිබ්බ ළමයින්ට. මම මුලින් කිව්වා ඕපන් මයික් සෙෂන් එකට ඩාන්සින් ක්‍රීව් එකෙන් ළමයි ඇක්ට්ස් 3ක් කරා කියලා. ඇත්තට මට වැරදුන ඇක්ට්ස් 3ක් නෙවෙයි ඇක්ට්ස් 4ක් කරා. මේ තියෙන්නේ අනිත් ඇක්ට් එක. මේක ගර්ල්ස් 3 දෙනෙක් කරපු ඩාන්ස් එකක්. මට මේකත් guys copyright issues එක ප්ලේ කරන්න නම් ඔන්න guys දැන් මම ඔයගොල්ලන්ගේ එකයි යන්න open mic sessions එක talent show program එකේ organize කරලා තිබ්බ stalls පෙන්න. මෙන්න guys මුලින්ම තියෙනවා photography stall එක. ඉතින් guys මේ ඔක්කොම photos මේ තියෙන ඔක්කොම arts අපේ ළමයින්ගෙම නිර්මාණ. ඒගොල්ලොන්ගෙම shots විදියට මට හඳුන්වන්න පුළුවන් කියලා මම හිතනවා. ඔන්න guys ඊළඟට මේ තියෙන්නේ ගේම්ස් කරන්න හදලා තිබ්බ ස්ටෝල් එකක්. මේකේ එක ගේම්ස් ප්ලේ කරන්න එන කට්ටියට කම්මැලිකම ඩල් ගතිය මකා ගන්න කෙමිස්ට්‍රිත් සම්බන්ධ කරගෙන හදාගත්තු ගේම්ස් කීපයක් ප්ලේ කරන්න එක්ස්පීරියන්ස් කරන්න අවස්ථාව හදලා දීලා තිබ්බා. guys දැන් තමයි මේ vlog එකේ ඉන්ටර්මිෂන් එක පටන් ගන්න. ඔන්න දැන් තමයි අපි ඩාන්සින් ක්‍රීව් එකේ හැමෝටම මේකප් දාලා ඒ වගේම හැමෝම කොස්ටියුම්ස් ඇඳගෙන කලබලේ හට්ටක් ගාලා අපේ පර්ෆෝමන්ස් වල රෙඩි වෙන අවස්ථාව.
කට්ටිය හැමෝම රෙඩි වෙන අතරේ මම ආයි ගියා ඕපන් මයික් සෙෂන් එක තියෙන පැත්තට. ඉතින් ගයිස් මේ තියෙන්නේ මට කලින් පෙන්වන්න බැරි වෙච්ච ජපාන් ස්ටෝල් එක. මේක ගයිස් ජැපනීස් කන්සෙප්ට් එකකට බිල්ඩ් අප් කරගත්තු ආටිස්ටික් ස්ටෝල් එකක්. මේකේ තනිකර තියෙන ආර්ට්ස් ක්‍රාෆ්ට්ස් ඒ ඔක්කොම අපේම සයන්ස් ළමයින්ගේ වැඩ. ගයිස් මේ ඉන්නේ ආර්ට් ඇන්ඩ් ක්‍රාෆ්ට් ස්ටෝල්ස් කෝඩිනේට් කරපු අංජලි. ආනේ වැරදුනා. අංජලි නෙවෙයි ඇන්ජෙලා. ගයිස් මම ආර්ට් ඇන්ඩ් ක්‍රාෆ්ට් ස්ටෝල් එකේ කට්ටියත් එක්ක පොඩි ඉන්ටර්විව් එකක් කරා. ඒ ඉන්ටර්විව් එකම මම වෙලාව තිබ්බොත් මේ vlog එකට දාන්න. මම මේ කරපු ඉන්ටර්විව් එකේ ගයිස් ෂොට්ස් කීපයක්ම ගන්න උනා. ඒකට හේතුව උනේ මම මේ ගත්ත මුල්ම ෂොට් එක රෙකෝඩ් වෙලා තිබ්බේ නැහැ. රෙකෝඩ් වෙලා තිබ්බේ නැහැ කියන්නේ වීඩියෝ එක නෙවෙයි, ඔඩියෝ එක රෙකෝඩ් වෙලා තිබ්බේ නැහැ. ඉතින් ඒක මට හරියට අහන්න දෙන්න බැරි නිසා ඒ ෂොට් එක එහෙමම කපා හරි. ඊට පස්සේ ඔන්න දැන් බලා ගන්න ඔරිජිනල් ඉන්ටර්විව් එක. ගයිස් අපි දැන් එල්ල ඉන්නේ ආර්ට්සි මොකද්ද නම? ආර්ට්සි අයියෝ පොඩේ අයියෝ පොඩේ එලින ආර්ට්සි ස්පියර් ස්ටෝල් එකට මම හරිනේ? හරි. මේ ස්ටෝල් එක ගැන මේ ස්ටෝල් එක මහන්සි වෙච්ච විදිය ගැන ඔයගොල්ලන්ට පොඩ්ඩක් පොඩි විස්තරයක් අපිට ගන්න පුළුවන් නම්? අපි පොඩි කාලෙකින් මේ හැමදේම කරේ. අපේ කෝඩිනේටර් ඇන්ජෙලා ගායි සෆ්රාන් අයියා අපිට ගොඩක් උදව් කරා. එයාලා තමයි මෙච්චර මේකක් කරගත්තේ. පොඩි කාලෙකින් මෙච්චර ගොඩක් කරේ. අනික ළමයි ගොඩක් කැපවීමෙන් කරා. ඒක මෙච්චර ලස්සන දෙයක් අපිට කරගන්න පුළුවන් උනේ. අපි ඔක්කොම මිලසගේ 22 23 24 බැච් වල ළමයි. සයන්ස් මේ කෙමිස්ට්‍රි ළමයි. එතකොට කියන්න මම මෙතන ඒව ගිරගෙන යන්නත් පුළුවන්. මේ ගහලා තියෙනවා. ඒ කියන්නේ guys මෙතන මේ ළමයින්ගේ මාත්ස්නේ තියෙන්නේ. මේ ළමයි අපේ අම්බුලන්ස්ගේම ළමයි ඇඳපු ආර්ට්ස් තියෙන්නේ මේව මෙතන විකුණනවත් එක්ක ඔක්කොම විකුණන්නේ නැහැ නේ. ඒවා ප්‍රයිසස් ගහලා තියෙනවා විකුණන. ඒ ළමයි අඳපු ළමයි කැමැත්ත මත ජපාන් වීසා දෙනවා. අපි ප්‍රේක්ෂකාගාරයෙන් ප්‍රශ්නයක් කියනවා ජපාන් වීසා දෙනවද කියලා මේ ජපාන් වීසා දෙන කතාවක් අපි එහෙමද සිද්ධ වෙනවද? නෑ සිද්ධ වෙන්නේ නැහැ. එහෙම සිද්ධ වෙන්නේ නැහැ සෝරි. අපිට ඩිසයින් ඔක්කොම මේ ඔක්කොම ළමයි ඇඳලා තියෙන්නේ. කියන්නේ මේ ප්‍රොස්ටිච් ඔක්කොම එයාලගේ ඒවා. ඒකට මේ කැන්වස් පේන්ටිං එතකොට අර පැත්තේ තියෙනවා ස්කෙචස් ඒ ඔක්කොම ළමයි ඉන්නේ ඒවා කරා. අර මේ ඩිසයින්ස් ඔක්කොම අපි ඩිසයින් කරලා මේ හදපුවා. එතකොට ආයි මේ
දවස් ගානක් මහන්සි වුණා ඩාන්සින් ක්‍රූ එක ප්‍රැක්ටිස් එක තැනම තමයි මේගොල්ලෝ රෙඩි වුණේ. ඔයගොල්ලෝ දකින්න ඇති මම ඒවත් ඔයගොල්ලෝ වීඩියෝස් වලට දැම්මා. අපි vlog එක බලන්න නැත්නම් බලන්න talent show generation 24 talent show EKM vlog එක අනිවාර්යෙන් බලන්න. ඔයාලත් අපිට ගොඩක් උදව් කරා මේකප් දාන්න ඒවට. අපේ කොරියෝග්‍රාෆර් සර් දිල්ෂාන් අයියා තමයි. ගන්න අයියා අපේ සර්ප්‍රයිස් එකක් තියෙනවා යාත් එක. ඒකටත් මේ බෆල් දීලා ඒවා උදව් කරා. ඒවටත් ගොඩක් thank you dancing crew එකට. ඊට පස්සේ guys ඉන්නවා අපේ මේ announcing කරපු අයියද මල්ලිද මම හිතන්නේ මල්ලි වෙන්නේ නැති මල්ලි වෙන්නේ නැති මල්ලි මේ වැඩේ ගැන ඔයාලට මොකද හිතන්නේ අපේ අමිල දසනායක සර්ගේ මේ ප්‍රෝග්‍රෑම් එක ගැන සර් ගැන කියන්න කලින් මේ සර්ගේ වැඩේ කියන්නේ සර් අර වැඩේ කරාට ඇත්තටම බරැද්ද වෙන්නේ මෙයාලා. අපි දැක්ක දවස් ගාණක් රාජගිරි ඉඳලා නේද ප්‍රැක්ටිස් වෙලා ඒ කියන්නේ ලොකු මහන්සියක් දැන් මෙයාලගේ ඇක්ටර්ට ගැලපෙන විදිහට මෙයාලා අපේ වෙලා ඒ කරන්න ඕනි හැමදේම කළා. ලොකු සපෝට් එකක් දීලා තියෙනවා මේ ඉවෙන්ට් එක මාර ක්වොලිටි විදිහට නෙක්ස්ට් ලෙවල් ඉවෙන්ට් එකක් කරන්න. ඉතින් ඒ නෙක්ස්ට් ලෙවල් බව අද රෑට මම හිතන්නේ කොම් කරනවා. අනිවාර්යෙන්ම. ඉතින් ඒක බලා ගන්න පුළුවන් මේ බොහොම ස්තුතියි අවස්ථාව ලබා දුන්නාට. thank you. ඉතින් guys ඔයගොල්ලෝ දකින්න ඇති අපි තමයි dancing crew එක. අපි ප්‍රැක්ටිස් වෙද්දී අපේ ප්‍රැක්ටිස් කරපු තැනම එහා පැත්තේ ප්‍රැක්ටිස් කරා art and craft කට්ටිය. මේ ඉන්නේ ඒගොල්ලෝ මේ ඉන්නේ ඒගොල්ලෝ තමයි. ඔයගොල්ලෝ පේන්නේ නැති. ඒගොල්ලන්ගේ වැඩ ඒගොල්ලෝ වහන්සලා තියෙන විදිහ ඒ ඔක්කොම මේ ඔක්කොම ඒ හැමෝගෙම වැඩ මේ බලන්න ලස්සන ආර්ට් එකක් තියෙනවා මෙතන. ගයිස් ඔයගොල්ලෝ මේ vlog එක මුලින් ඉඳන් බැලුවා නම් ඔයගොල්ලන්ට මතකද මම මුලින්ම කිව්වා මාත් එක්ක තව යාළුවෙක් මේකට එන්න ඉන්දියා කියලා. ඒ මුලින්ම එන්නේ ඉඳලා සීන් එකෙන් කැපිච්ච ඩයල් එක තමයි මේ. මම ගයිස් මගේ රජ කොස්ටියුම් එක අදගන්න ගියාට පස්සේ හෂීනන්ගේ දිනෙත්නියක් එක තුළ මගේ ෆෝන් එක අරගෙන පොයි TikTok එකක් කරලා දීවා මේ තියෙන්නේ ඒක. ඔය මහසෝන් අවතාර වගේ ඉන්නේ guys අපි dancing crew එකේ කෙල්ලෝ. මේ වෙද්දි හැමෝටම මේකප් එක දාලා ඉවරයි. අපේ මේකප් ආටිස්ට් උනේ අපේ කොරියෝග්‍රාෆර් දිල්ෂාන් ප්‍රමෝද් අයියා. ඔයගොල්ලෝ පේනවා ඇති හොඳ hard makeup එකක් දාලා තිබුණා. අයියා ටෙක්නිකලි එයාගේ එක්ස්පීරියන්ස් එකත් පාවිච්චි කරලා ගාන්ට කැමරාස් වලට හොඳට කැපිලා පේන විදිහට මේකප් ඔක්කොම කරලා තියෙනවා. මේ තියෙන්නේ guys මමයි දිනෙත්මි අක්කයි. ඒ කියන්නේ මමයි මගේ කුමාරිකාවයි කරපු පොඩි වීඩියෝ කැලක්. හැබැයි මේකේ සෙකන්ඩ් වීඩියෝ එකත් ගන්න ඉදී කොස්ටියුම්ස් අඳගෙන. ඒක කරන්න බැරි වුණා. අපිට ඒක මිස් වුණා. guys බලන්න මේ වීඩියෝ කොච්චර ලස්සනද කියලා. guys දැන් මේ හැමෝම රෙඩි වෙන්නේ පූජා dance එකට. අපේ වෙස් නැටුව 4 දෙනෙක් පූජා dance එකෙන් නැටුවා. ඒ හැමෝම දැන් තමයි costumes ඇඳගන්නේ. ඔයගොල්ලන්ට පේනවා ඇති. මේ හැමෝම guys මේ වෙස් ඇඳුම අඳින්නේ පවා පේ වෙලා. මේ නැටුමට එන්නෙත් පේ වෙලා. ඒ වගේම හරිම පූජනීය විදිහට වගේම හිතේ හරිම පිරිසිදු හැඟීමකින් යුක්තව තමයි මේගොල්ලෝ මේ නැටුම් ආභරණ පවා අඳින්නේ. guys මේ විදිහේ ඩ්‍රාමා ළමයි ඩ්‍රාමා එකට රෙඩි වෙනවා. ඒ වගේම අනවුන්සින් ළමයිනුත් ඒගොල්ලොන්ගේ කොස්ටියුම්ස් අඳගෙන රෙඩි වෙවි තමයි ඉඳී.
අපටි කයිරා ටික කාබරයක්. ඉතින් ගයිස් මේ වෙද්දි ඔක්කොම ළමයි ඉවෙන්ට්ස් වල රෙඩි වෙන ගමන් ඉතියේ. ඉතින් අපි අපේ කොරියෝග්‍රාෆර් දිල්ෂන් ප්‍රමෝද් අයියෙන් අහලා බලමු මේ අමිලසර්ගේ ECAM ටැලන්ට් ෂෝ ප්‍රෝග්‍රෑම් එකේ යාට කොයි වගේ එක්ස්පීරියන්ස් එකක් ඔපචුනිටි එකක් උනාද කියලා. මයි හරි. අමිලසර්ගේ ටැලන්ට් ෂෝ එක කියන්නේ වෙනමම වයිබ් එකකට යන ප්‍රෝග්‍රෑම් එකක්. එතකොට මේ වගේ දැවැන්ත වැඩකට මට කොරියෝග්‍රාෆර් කෙනෙක් විදිහට සම්බන්ධ වෙන්න අවස්ථාවක් හම්බුණා කියන්නේ ඒක මගේ පැත්තෙන් මට මාරම එක්ස්පීරියන්ස් එකක්. ඒ වගේම මට මේ ගැන තියෙන වටිනාකම වැඩි. මම හිතනවා ඔයාලටත් එහෙමම තමයි කියලා. මොකද ඔයාලගේ තියෙන ටැලන්ට්ස් ඔයාලට නිදහසේ පෙන්වන්න මේ වගේ ලොකු ක්‍රවුඩ් එකක් මේ වගේ ලොකු ස්ටේජ් එකක් ඔයාලට හම්බ වෙනවයි කියන්නේ මම හිතන විදිහට සාමාන්‍ය මිනිස්සෙට බොහොම කලාතුරකින් හම්බෙන chance එකක් තමයි මේ ඔයාලට හම්බ වෙලා තියෙන්නේ. ඒ වගේම තමයි ලස්සන කොල්ල කෙල්ල ටිකක් දක්ෂ කොල්ල කෙල්ල ටිකක් සමහර වෙලාවට හිතෙනවා මෙච්චර ආර්ට් එකක් ඇඟේ හැංගිලා තියෙන ළමයිද මේ කියන තරමටම හිතනවා. මොකද ෂෝ එක බලන්න ආපු අයට දැකපු අයට ඔඩියන්ස් එකට උනත් ඒ දේ හිතෙන්නේ නැති. මොකද ඒ තරම්ම දක්ෂ ළමයි ටිකක් ඉන්නේ. ලේසි පහසු වැඩක් නෙවෙයි අපේ කොල්ල කෙල්ල ටික කරේ. මාස ගානක මහන්සියක් මාස ගානක කැපකිරීමක් ප්‍රැක්ටිස් කරලා එයාලට පුළුවන් උපරිම දේ කළා. මම ඒ ගැන හදවතින්ම සතුටු වෙනවා. ගුරුවරයෙක් විදිහට මම දන්න හැමදේම මට පුළුවන් හැමදේම මම මේ ළමයිගෙන් කළා. ඒ ගැන මම හදවතින්ම සතුටු වෙනවා. හරිම සතුටුයි. ලස්සන කොල්ල කෙල්ල ටිකක් එක්ක මාස ගානක් පුරාවට මේ වගේ ලස්සන වැඩකට සම්බන්ධ වෙලා මේ වැඩේ කරන්න හම්බ වෙච්ච එක. ඒ වගේම මම ඔයාලට හදවතින්ම විශ් කරනවා. ගයිස් මේ වෙද්දි ඔයගොල්ලන්ට දැන් ඇහෙනවා ඇති ස්ටේජ් එකේ සවුන්ඩ් චෙක් එකක් යනවා. අපිට ස්ටේජ් එක පැත්තට ගිහින් බලමු කොහොමද ඒක සිද්ධ වෙන්නේ කියලා. මේ විදි ටැලන්ට් ෂෝ එකේ මේන් ස්ටේජ් එක පටන් ගන්න ඔක්කොම වැඩ සූදානම් කරලා තිබ්බේ වගේම අපිට ආරංචි වුණා ලොකු පොලිමක් තියෙනවා කියලා එළියේ. ඉතින් මේ තියෙන්නේ මේ වෙද්දි ඒ කියන්නේ දැන් වෙලාව හවස 5 මාට්ට විතර ඇති. 5 මාට්ට විතර වෙද්දී එළියේ හිටපු ක්‍රවුඩ් එක ඒ පොලිමේ දිග. ඒ වගේම ගයිස් මෙතනදී හරි ලස්සන සිදුවීමක් සිද්ධ වුණා. ඒ තමයි පූජා ඩාන්ස් එකේ ස්ටේජ් එකට යන්න කලින් අපි උඩරට වෙස් නැට්ටුව විදිහට හිටපු කොල්ලෝ 4 දෙනාම අනිත් හැම නටන නැට්ටු කාර්යයකටම වගේම හැමෝට අත් දෙක එකතු කරලා වැඳලා ආයුබෝවන් කියලා ඒ වගේ ග්‍රීටින් එකක් හැමෝටම ආශිර්වාද කරගෙන තමයි ස්ටේජ් ඉරුණත් කකුල තියන්නේ. ඉතින් ගයිස් මම කලින් කිව්වා වගේ මේගොල්ලෝ නර්තනය කියන කලාව පවත්වාගෙන යන්නේ සහ ඒ කලාවේ යෙදෙන්නේ හරිම පිරිසිදු හැඟීමකින් යුක්තව. ඒක මම මේකේ දැක්ක හරිම ලස්සන දෙයක්. ඒ වගේ මට ලැබිච්ච හරිම ලස්සන අත්දැකීමක්. ඒ වගේම ගයිස් ඔන්න දැන් ටැලන්ට් ෂෝ ප්‍රෝග්‍රෑම් එකේ ඕපනින් ඇක්ට් එක පටන් අරගෙන ඉවරයි. ඒක සින්දුවක්. ගයිස් ඔයගොල්ලන්ට පේනවා ඇති මේ වෙද්දි ඩාන්සින් ක්‍රූ එකේ ළමයි පූජා ඩාන්ස් එකට ඔක්කොම රෙඩි වෙලා ස්ටේජ් එකට ඇවිල්ලා තමයි ඉන්නේ. ගයිස් මම තව දෙයක් විශේෂයෙන් කියන්න ඕනේ මේ බෑක් ස්ටේජ් වීඩියෝස් ගොඩක් මට රෙකෝඩ් කරගන්න මිස් වුණා. මේකත් රෙකෝඩ් කළා මට දුන්නේ ඔසඳ විකුම් ඩේස් YouTube channel එක අපේ ඩාන්සින් ක්‍රූ එකේ ඉන්න අනිත් vlogs කරන කොල්ලා. ගයිස් මුළු
ඩාන්ස් ඇක්ට් එකම vlog එකේ දැම්මොත් එහෙනම් vlog එකේ length එක ගොඩක් දික් වෙන නිසා මම ඩාන්ස් ඇක්ට් එකේ මුල් shots කීපයක් විතරක් දාලා talent show program එකේ YouTube live ගියපු ඒ වීඩියෝ එකේ link එක description එකේ දාන්නම්. තුන් තුනක තුන් මෙදා පාර ගයිස් ටැලන්ට් ෂෝ එකේ වීඩියෝග්‍රැෆි ඒ ස්ටේජ් වල තිබෙන ලයිට්නින් ඒ සවුන්ඩ් ඒ ඔක්කොම වලට පේනවා ඇති සුපිරියටම ඕගනයිස් කරලා තිබ්බා. තුනක තුන් තුනක තුන් 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 ඊට පස්සේ guys කට්ටියම ආපු ගමන් ආයි costumes change කරගත්ත ඊළඟට තියෙන events වලට ready වෙන්න. ඊට පස්සේ නම් මගේ partner දිනිත් මියක්කගේ solo event එකක්. මේ තියෙන එකට එයා ඇඳපු costume එක මේ තියෙන්නේ guys අපි නොන්චි කෝලෙමට කට්ටිය රෙඩි වෙච්ච විදිය. නම් guys ඉතින් ඔය කෝලම් ගැන කතා කරන්න දන්නේ නැහැ. costumes වල පිටිපස්සෙන් වුණ පේනවා ඇති කළු කුමාර ඇක්ට් එකට. එහෙමත් නැත්නම් කළුවර ඇක්ට් එකට කට්ටියක් costumes අරගෙන රෙඩි වෙනවා. ගම් පිටින් ගෙනත් දුන්නත් නෑ වගේ වගක් මන් ටිකක් අටේ ගෑවුත් අන්තරච්චලෙන් බේරිලා ඉන්න තව ටිකක් නැති එක පුරුවේ පිනක් රන්කන්දක් වඩේ මේකිගේ මූණ රත්තරන් තෙතක් අගේ හරියට මක්කදෝ වගේ හොල්ලලා නිපුහුල් දෙකක් එක තැන එල්ලිලා වැනේ වළඳනා කෙනෙක් ඇත්තන් දෝස නෑ අපේ මේ පණික්කලෙත් ඕවට රුන්ද ගතිගතන්ගේ උනත් නොංචිගේ කනේ වැටුනොත් අම්මුතුයි මමත් නොංචි රංකඳේ අපි දැන් ගෙදර යන්න අනේ මගේ නොංචි රංකඳේ අපි දැන් ගෙදර යන්න බකාගේ ඒ ආදරේ සෝන් එකට කළුගමුගල ඇක්ට් එකක් කරා guys dancing trip එකේ girls වගේ ඉපදෙනෙක්. ඒ ඇක්ට් එකට කලින් මේ බලන guys සමින්දයාක මගේ ෆෝන් එක හොරෙන් ගන්න පොඩි TikTok එකක් කළා mirror selfie වීඩියෝ එකක් කරගෙන.
ගයිස් මේ වෙද්දි කළු කුමාර ඇක්ටර් එහෙම නැත්නම් කළුවර ඇක්ටරකට හැමෝම ඇඳුම් අඳගෙන කොස්ටියුම්ස් අඳගෙන රෙඩි වෙලා ඉවරයි. මේ වෙද්දි රන්දීරුයි අශාන්ති මෙතෙන්ට ඇවිල්ලා ඉඳී. ඔයගොල්ලෝ මේ පාර ටැලන්ට් ෂෝ ප්‍රෝග්‍රෑම් එක ලයිව් හරි බලුවා නැත්නම් ඔයගොල්ලෝ ෆිසිකල් ආවනම් ඔයගොල්ලෝ අනිවාර්යෙන් දැන් දන්නවා ඇති මේ පාර තිබ්බ සර්ප්‍රයිස් ඉවෙන්ට් එක උනේ සර්ප්‍රයිස් ආටිස්ලා උනේ අශාන්ති රන්දීරුයි කියලා. හැබැයි ඔයගොල්ලෝ දන්නේ නැතුව ඇති සර්ප්‍රයිස් ඉවෙන්ට් එකක් වුණාට ඒගොල්ලෝ සර්ප්‍රයිස් ඉවෙන්ට් එකට ආවේ ඉවෙන්ට්ස් ගොඩකට කලින්. ඒ කියන්නේ පැය කාලයකට විතර කලින් ඒගොල්ලෝ ඇවිල්ලා බෑක් ස්ටේජ් ඉන්දියා. අපිත් එක්ක ඉන්දියා. ගණ්ඩවරෙන් මල්වියනෙන් බෑලවරෙන් යහන් තලා රූපරලේ වහන් නිවමු කීල බන්දමේ කළුදේ අලුවරා කළුදේයෝ මල කපා මල ගොබ හපා බල උඩ දපා තුනු අග පපා අල මල කපා මල ගොබ හපා බල උඩ දපා තුනු අග පපා තලේ බොණ්ඩ දිය මරු වැල අන්ද පිය කරු වල සංගෙදිය දරු කැප මසා පිය මට නෝදිය කල්කේ වමාරා අලු පල්ලෙන් නැගියාවෝ බොලිවුඩ් ඇක්ටර් කලින් මායි මගේ පාර්ට්නර් පිටිමයක් පොඩි ටික්ටොක් වීඩියෝ එකක් කරා. මේ දෙන ඒ වීඩියෝ එක ඒකත් අපිට හරියටම කම්ප්ලීට් කරගන්න නම් බැරි වුණා. ඉතින් guys ඔන්න දැන් ඔයගොල්ලෝ මේ vlog එකේ අන්තිම හරියට ලඟ වෙලා ඉන්නේ. ඔයගොල්ලෝ මේ වෙනකම් මගේ vlog එක බැලුවා නම් මට කරන දව්වක් විදිහට vlog එක ගැන දැනන දේවල් vlog එකේ තියෙන වැරදි අඩුපාඩු වගේ දේවල් විශේෂයෙන්ම පොඩි කමෙන්ට් එකක් දාගෙන යන්න කියලා මම මතක් කරනවා. ඒක පොඩි ඉල්ලීමක්. හැබැයි මම දන්නවා අනිවාර්යයෙන්ම මේ vlog එක දිග වැඩි වගේ ඇති. හැබැයි guys මේක vlog එක යන්නේ come on vlog එක කිව්වම ටිකක් content එක තියෙන්න ඕනේ නේද? ඔන්නේ නම් guys අපිට dancing acts දෙකයි ඉතුරු. ඒකෙන් Bollywood එක තමයි ඊළඟට තියෙන්නේ. අල්ට දැන් අපේ ක්‍රීව් එකේ ළමයි අඳන් ඇඳුම් වලිනුත් ඒක අනිවාර්යයෙන්ම පැහැදිලි වෙනවා ඇති. जुदा अब ना होंगे
ඒ බොලිවුඩ් ඩාන්ස් එකෙන් පස්සේ අපි තුල තිබ්බ එක ඩාන්ස් එකක් විතරයි තමයි අශාන්ති රන්දීර්ගේ සර්ප්‍රයිස් ඉවෙන්ට් එකේ ඩාන්ස් එක. මේක නම් guys තනිකරම පිස්සුවක් වුණා බෑක් ස්ටේජ් එකේදී. අපි ස්ටේජ් එකට යන්නත් කලින් මුළු ක්‍රිව් එකම බෑක් ස්ටේජ් එකේ ෆුල් චියර් අප් වෙලා තිබ්බේ. එන ඇති ස්ටේජ් එකට යන්න කලින් බෑක් ස්ටේජ් එකේ තියෙන උණුසුම අශාන්ති රන්දීර්ගේ ඉවෙන්ට් ඉවරච්ච ගමන්ම guys අශාන්ති රන්දීර්ගේ ආයි බෑක් ස්ටේජ් එකට ආවා. ඒගොල්ලොත් එක්කම අමිල දසනායක සර්ත් ආවා. ඊට පස්සේ සර්යි අශාන්ති රන්දීරුයි අපි ඔක්කොම එකතු වෙලා ගෲප් ෆොටෝ එකක් ගැහුවා. ඉතින් guys ඒත් එක්කම අද දවසටම මේ ඉවෙන්ට් එකට මේ කියන්නේ EKM ටැලන්ට් ෂෝ එකටම තිබ්බ ඩාන්සින් ක්‍රිව් එකේ ඉවෙන්ට්ස් ඔක්කොම ඉවර වුණා. ඊට පස්සේ guys මුළු ඩාන්සින් ක්‍රිව් එක ඔඩියන්ස් එකටම ගියා. හරි. තේදකී ඔයාලට මතකද ගිය අවුරුද්දේ ටැලන්ට් ෂෝ එකේදී මේ විදිහටම ඔඩියන්ස් එකක් ඉන්නකොට මම හිතන්නේ අද මීට වඩා මෙතන ඉන්නවා. ගිය අවුරුද්දේ අපි ඔඩියන්ස් හරි මාතෘකාව ලැබෙන්නේ අය මොන අවුරුද්දේ ඒලොස් කරේ ෆස්ට් ටයිම් කරේ නම් 2020 කැම්පස් ගියේ 2022 හරි වැඩි කතා බහ ඕනේ නැහැ. අපි අහනවා දැන් අපි චැලෙන්ජ් එක වාරගත්තේ හරිද? හරි. පුදුම වෙලා ඉන්නේ. තව පුදුම වෙන්න දෙයක් නැහැ. අවසන් හෝරාවේ අවසන් සෙග්මන්ට් එකට අපි ඇවිත් තියෙනවා. එසේනම් මෙන්න නටාගෙන යන්න වේදිකාවට පංජාබ් රසට Keep the BS, that's when I'm in the baby, I'm the man.
ඔයාලා හිතුවනම් vlog එක ඉවරයි කියලා. ඇත්තටම මේක එහෙම නෑ. ඔයාලට මතක ඇති මම මේ vlog එක මුල ඉඳන්ම කිව්වා මේ ඩාන්සින් ක්‍රිව් එකේ ළමයි මේකට රෙඩි වුණේ පේ වෙලා දෙවියන්ට පාර වෙලා. ඉතින් ඉවෙන්ට් එක ඉවර වෙලා සතියක් යන්න කලින් අපිට සිද්ධ වුණා ඒ පාර ඔප්පු කරන්න ආයෙමත් එකතු වෙන්න.